ඔයාගේ දරුවත් කතා කරන්නේ නැහැ කියලා ඔයා ගොඩක් වරු වෙන කෙනෙක්ද? කනගාටු වෙන්න එපා. ස්පීච් ඩිලේ කියන්නේ සමාජය අතර කතා වෙන පොදු මාතෘකාවක්. මේ සඳහා බලපාන ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි ඔයාගේ දරුවට ඇසීමේ හැකියාව ටිකක් අඩුයි නම් එතකොට දරුවට වචන කොපි කර ගැනීමේ හැකියාව අඩු වෙනවා. මේ හේතුව නිසා දරුවා කතා කරන්න පහු වෙන්න පුළුවන්. මීට අමතරව දරුවා දීර්ඝ කාලීනව ස්ක්‍රීන් එකක් ඉදිරියේ කියන්නේ රූපවාහිනියක් හරි දුරකථනයක් එක්ක හරි නිතරම ගනුදෙනු කරන දරුවෙක් නම් නිතරම ඒවා බලන දරුවෙක් නම් ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. මීට අමතරව දරුවගෙන් දරුවට වෙනස් එයාගේ වර්ධනය වෙන වේගය. මේ හේතුව නිසා දරුවෙක් ටිකක් පහු වෙන්න පුළුවන් කතා කරන්න. ඉතින් ඔයාට පුළුවන් දරුවට නිතරම සින්දු කියලා දෙන්න, කතන්දර කියලා දෙන්න, ඒ වගේම ඒවා නිතර නිතර රිපීට් කරන්න. ඒ කියන්නේ ඔයාලට පුළුවන් ෆ්ලෑෂ් කාඩ්ස් වගේ දේවල් අරගෙන දරුවට ඒකේ රූප පෙන්නලා, ඒ වගේම සතෙක් නම් ඒ සතා ශබ්ද කරන්නේ කොහොමද කියන එක කියලා දෙන්න. මේක නිරන්තරයෙන් රිපීට් කරාට පස්සේ දරුවටත් එන්කරේජ් කරන්න මේක නැවත කියන්න. මේ තුලින් දරුවට යම්කිසි ආකාරයක රූප, ශබ්ද, ඒ වගේම කතා කරන දේවල් අවබෝධ කරගන්න වගේ මතක තියාගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ වගේම දරුවන්ව නිතරම ස්ක්‍රීන් එකකින් ඈත් කරලා දරුවා එක්ක නිතරම කතා බහ කරන්න. ඒක ඇතුලේ දරුවාට එයාගේ කතා කිරීමේ හැකියාව වර්ධනය කරගන්න පුළුවන් අවස්ථාව වැඩි. මීට අමතරව අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයා නිතරම ආතතියකටපත් වෙන්න එපා. තවත් දරුවෙක් එක්ක සසඳලා මගේ දරුවා කතා කරන්නේ නැහැ කියලා ඒ ගැන ගොඩාක් වොරි වෙන්න එපා. මේ දේවල් අත්හදා බලන්න. මීට අමතරව ඔයාට ඉන්නේ අවුරුදු 2කට වඩා වැඩි දරුවෙක් නම් එයා තවමත් වචනයක්වත් කතා කරන්නේ නැත්නම් ඔයා ඇත්තටම ඔයාගේ ළඟම ඉන්න වෛද්‍යවරයා හරි ස්පීච් තෙරපිස්ට් හරි හමු වෙලා උපදෙස් ලබා ගන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.